කරුණා සාගර මෙත් මුදිතා කර සසරේ ගිනි නිවනා අමිදු අඳුර නැසූ දහම් රසය දුම් ලොව සනසන දියනා අසරණ සතුනට සරණ සදාලන සෑසිපියානන්ගේ මම නමදින්නුනි පාදපියුම් යුග සාදු කියා බැතිනි සංබුදු සිසිලයි සඳහම් සුවයයි අරගෙන ආවෙමි ඔබව සොයා මම හරි ආසයි අහන්න පින්වත කියන්න සැමදෙන සාදු කියා ඒ හඬ මිහිරේ හරිම ලක්ෂණයි එහෙනම් දෑතම නලිලෙතියා පන්සිල් ගැනුමට කියන්න සැමදෙන නමෝ තස්ස භගවතු කියා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि पानातिपाता विरमणि सिक्खापदं समादयामि අතින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මේ තිසරණ සහිත වූ පංච සීලය මාර්ගඵල නිවන් පිණිසම සේතු වේවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා මුළු තුන් ලෝකේ වසනා වූ දෙවියන් අතර වේවා. තිලෝවග හිමියන් දෙසුවා වූ දහම් අසන්නට පැමිණේවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කුතනද සුරා වෙත මිනිසා තන දුන්නේ කොතනද නරක වැඩවල සිට යුදවන්නේ. ඒ පිළිබඳව සංබුදු හිමි පවසන්නේ කොතනද නරක මුළු ලෝකය පිරිහෙන්නේ. කවි බණ අසන්නට පෙරවෙම සිය යුතුය සංසුන්කමින් අප සංවර විය යුතුය. නිහඬව නිසංසල වී හැසී විය යුතුය. දහමට ගරුක ලෙස කාලය ගෙවනු මැන. ගලාගෙන යන ඒ දහරක්ෂයෙන් නිර්මල වූ සොපිපි හැම විටම දිනන කුසුමක් සේනි අජරාමර වූ ශාන්තිනායක සමානයනී බුදු පියාණන් වහන්සේගේ බුදු බණ පදයක් අසන්නට ඒ අනුව ජීවිතය හැරගස්වා ගැනීමට සූදානම් වන පෞල් පාරය බෞද්ධ තරුණ බෞද්ධ සමිතිය මගින් එත දිනේදී මුළු මහත් ලෝකේ පුරාම
මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාදීපිට වැඩම කළායින් පසුව උන්වහන්සේ ශාන්තිනායක මහමෙණි බුදු පියාණන් වහන්සේගේ නිර්මල බුදුදහම නැවත වතාවක් ප්‍රතිමත කරන්නට මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාව වැඩමවීමත් සමගම මේ මහා ලෝකයේ පුරාම හිත දිනේදී දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් වල නිරත වෙමින් කාර්ය ශ්‍රමය දායකත්වය ලබා දෙමින් කටයුතු කරන මොහොතට ස්වල්ප වේලාවක් තුල ඒ උතුම් කුසම් පුරු පසළොස්වක පොහෝ දා නිමිති කරගෙන අවුල් පාරේ තරුණ බෞද්ධ සමිතිය මගින් කාව්‍ය ධර්ම දේශනාවක් එසමයි යොමු කිරීමට මේ අවස්ථාවට සම්ප්‍රාප්ත වුණා වූ තුන්පෙනී ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සමින්ද දේදුන පිටියේ මහත්මතුමා ඇතුළු මේ පින්වත් හැමදෙනාම ටික වේලාවක් කාව්‍ය ධර්ම දේශනාවකට එසමයි යොමු කිරීමටයි බලාපොරොත්තු වන්නේ. කිරුමට අපි සැරසින්නේ අහගත් තුත් නොදට නැහැ ආකට යන්නේ සහනය ලබා ගන්නට නම් මිනිසුන්නේ දහමින් තොරව මා වත් නැහැ පවතින්නේ පන්න පදයක් නොමැති කාලෙක දුක ගන්නා සැනසුම සොයාගෙන පෙරවන ගත වෙන්නා බන්න පදයකට ආසාවෙන් සිදුවන්නා දම් සොඬ නිරිදෝ යකේ කුගේ කටටම පැන්නා මහරකුසෙකුගේ මුව තුල පෙර සැනසෙන්නේ ධම්මාසාව හින්දා බව නැහැ වැටෙන්නේ අද බණ කියන කාලෙක ඔබ රැස් වන්නේ එහෙනම් නිහඬ වී මේ බණ අහගන්නේ සුරාව මත්පැන් මත්ද්‍රව්‍ය කියන මේ දේවල් මේ ලෝකේ ගිලගෙන යන යුගයකයි අප ජීවත් වෙන්නේ. එබඳු ලෝකයක ජීවත් වන අප අතීතය හා වර්තමානය යා කරවමින් තමයි මාගේ මේ කාව්‍යම වූ ධර්ම දේශනාව මෙසේ ඉදිරියට විකාශනය වන්නේ. ඔබ හැමදෙනාම මම එක්කරගෙන යනවා දඹදිව තලයට. දඹදිව තලයේ කොහෙද තියෙන්නේ? ඉන්දියාවේ. ඉන්දියාවේ ගියපු අය අත උස්සන්න බලන්න. 1 2 3 4 5 6 ඔය අපි වයස කැත්තුනේ යන්නේ. මාත් ඉන්දියාවේ 3 පාරක් විතර ගියා. එකපාරක් ගිහිල්ලා මදි 3 පාරක් යනවා. හොඳයි ඔයත් මං එක් යනවා දඹදිව තලයට. උපරා දඹදිව තලයට යනවා පුංචි කතාවක් විස්තර වෙනවා සුරාව මුලලෝ කය වනසනවා ඒ පිළිබඳ තොරතුරු පවතිනවා දස රජ දහමට නැහැ තැන දුන්නේ ඉබදු රජෙක් ගැන මේ පවසන්නේ රහමිරටයි නිතරම තැන දුන්නේ සුරමතිනි රජු ජීවත් වන්නේ ඉතා ඈත අතීතයේ දඹදිව තලයේ චත්තපාණි කියලා රජ කෙනෙක් රජකම් කළා.
මේ චත්තපාණි රජුරෝ රට පාලනය කරේ දස රාජ ධර්මයෙන් තොරව නරක පැත්තට සිත යොදව කරගනිමින්. මේ රජතුමා උදෑසන සිට සවස් වෙනතුරුම කෙරේ සුරාපානය කරපු එකයි. සුරාපානය කළා පමණක් නොවේ මේ රජතුමා මස් මාංශයට පුරුදු වෙලා හිටියා. එක දවසක් පොයේ දිනේට පෙර දිනේදී රජුගේ ආහාරය සඳහා මාංශයක් අරගෙන තියෙනවා. ඒ මාංශය අරගෙන රාජමාලිගාවට ඇවිල්ලා රාජමාලිගාවේ උයන්නට ඉන්න අරක් කැමියට මේ මස් ටික බාර දෙනවා. යම්කිසි සුළු වැඩ කටයුත්තකට අරක් කැමියා එදා රාජමාලිගාවේ කුස්සියෙන් එළියට යනවා වැඩ කටයුත්තකට. ඊට පස්සේ සිද්ධ වන්නේ කුමක්ද? අරක් කැමිය සුළු මොහොතක් එළියට යනවා. පරක්කුවට නොසිතුව කිසිවක් සිදු වෙනවා. කුස්සිය තුල තිබුණු මසට ඉව මතු වෙනවා. පාරේ ගිය බල්ලෙක් මුළු තැන්ගෙට එනවා. කලකින් නැහැ හොඳ ආරක් මම අරගන්නේ. ඉදලා හිටලා තමයි මෙවැනි දේ හමුවන්නේ. කිසිවෙක් එහි පෙනෙන්නේ නෑ කිම බියවන්නේ. ඒම කියා අර මස් ටික අරගෙන යන්නේ. සුළු මොහොතකින් අරක් කැමියා කුස්සියට ආවා. කුස්සියට ඇවිල්ලා මේ සුඩ තිබුණු මස් ටික දකින්නට ලැබුණේ නෑ. ටිකක් වටපිට සෝදිසි කළ බලනකොට මේ වගේ දෙයක් සිද්ධ වෙනවා. යලිගෙට එනවා තිබුණු තැනක් මෙන් නොතනත් නැම තැන විමසනවා. යලිගෙට යනවා තිබුණු තැනක් මෙන් නොතනත් හැම තැන විමසනවා. කොහෙවත් මස් නැහැ කවුද අරන් ගියේ යනුවෙන් කියලා බය වෙනවා. ඈත බලනවා මෑත බලනවා බල්ලාගෙන යනවමු වෙනවා. දුවගෙන යනවා පුල්ලක් අරගෙන පහර ගසන්නයි දිව යන්නේ. පිටුපස පැමිණෙන අනතුර දැනීලා බල්ලා වේගෙන් දිව යන්නේ. කොපමණ දීවත් පෙරදාලංගෙන ගියමත් ටික නෑ හමුවන්නේ. ආහාරය දැන් කෙලෙස පිසින්නද හිස්දෑතිනියා පසු වෙන්නේ. දහවල් ආහාරයට මස් පිසින්න විදිහක් නැතිව බයටපත් වෙලා එදා අරක් කැමියා දහතේ කල්පනා කරනවා. බැරි වේලාවක් මස් නැති වුණොත් මගේ මුළු ජීවිතය ඉවරයි. අනේ දෙවියනි දැන් මම මොකද කරන්න කියලා හිතාගෙන එදා රාජමාලිගාවේ රජ දේවිය හමුවන්නට ගොස් මේ අරක් කැමියා මෙහෙම කියනවා. ටිකිරි කතා පිළිබඳ නැහැ මම පවසන්නේ. මස් නැති වුණ පුවත ගැයට පවසාලන්නේ. මස් නැති වුණොතින් මගේ දිවි නැති වී යන්නේ. දේවියනේ කෙලෙසක වූ මා බේරන්නේ. අනේ දේවියන් වහන්සේ රජතුමාට කියලා මේ වෙච්ච අත්වැරද්දට මට සමාව දෙන්න කිව්වහම දේවිය කියනවා හොඳයි මම උඹ බේරලා දෙන්නම්. උඹ තියෙන දෙයක් ආහාරයට සූදානම් කරපන් කියලා දා අරක් කැමියට රජ දේවිය මෙසේ පිළිතුරු දෙනවා. රජුගේ ආහාර පිළියෙල වෙනවා. බියහා සැකයද සිත පාරනවා. මොනවා වේවිද
සැකමතු වෙනවා මහරජු ආරෙට පැමිණෙනවා එළවලු පමණයි ආහාරට ඇත්තේ සිත උනි වරදනි මාංශ නැත්තේ සුරාමත පුර වාගෙන චිත්තේ මහරජු ආරෙට ඉඳගත්තේ නිරිදා රය බලමින්නේ පැහැදිලි අටුවක් එහි දැකගන්නේ කෝපෙන් රජු දෙනු වනදිලිසෙන්නේ අරක් ඇමියාට මෙහෙම කියන්නේ එම්බල අරක් ඇමි බලවැයි පවසනවා කෝමගේ මාංශය යනුවෙන් විමසනවා අසරණ වෙලා ඔහු පෙරෙහි වැළපෙනවා මහරජතුමා තව තව හිත පාරනවා නැතිවද මෙමට අද තෝ මසුඟු යන්නේ කොහොමද මස් නැතිව ආර බුදින්නේ යනුවෙන් එදා මහරජතෙම අහන්නේ අරක් ඇමියා නැහැ පිළිතුරු දෙවන්නේ දේවිත මේ සියල්ලම පෙර ඇසෙන විට ඇය පැමිණුණා ආහාර බුදින ගෙට පින්වත අරක් ඇමියායේ හඬන කොට විස්තර කරනවා ඇවිදින් කඳුළු පිට අරක් ඇමියා අඬනවා මහරජතුමා පනිනවා මහරජතුමා ළඟට දේවිය ඇවිල්ලා කියනවා ස්වාමීනි සුළු අත්තරද්දක් වෙලා තියෙන්නේ මේ මිනිස්යාට අනුකම්පා කළා සමාව දෙන්න කිව්වහම දේවිය දිහා ටිකක් රවල බලනවා පෞල් පාරේ එහෙම වෙන්නේ නේ හවසට තමන්ගේ ස්වාමී දිහා අපේ මහත්තුරු රවල බලන අවස්ථාවක් ඉන්නේ දහවසට කෑම එහෙම අඩු වෙච්චාම එදා මේ චත්තපාණි රජුරෝ දේවි දිහා ටිකක් රවල බලනවා සභාපතිතුමා හොඳ ලස්සන බණ කතාවක් අහගන්න දේවිය එතන සනසීමට සරසෙනවා ආරයට පමණක් රජු සිත දෙනවා කුමට මගේ මසුන් යනුවෙන් විමසනවා සුරතල් පුතා දේවියගෙන් උතුරනවා දේවිය දුවනවා මහරජු එළවන්නේ ලේ කැටි බිලිඳු අරගන්නයි පැමිණෙන්නේ අම්මා බිය රැඳුණු සිටිවිලි ගතියෙන්නේ සුරතල් පුතා නොමදීලා දිව යන්නේ තමන්ට මස්නේ තුන චත්තපාණි රජුරෝ දේවිය අතේ හිටිය පුංචි පුතා උදුර ගන්නවා එහෙම උදුර අරගෙන මේ දෙන්න අතර මිනිත්තු කීපයක් විතරයි මේ සටන පැවතුනේ ඊතුරු මිනිත්තු අවසානයේදී සිදුවිය යුතු හානිය පෙරදා සිදු වෙනවා උදයට පිපි
සිය පුතු ගන්න දේවිය පසු පස යනවා සුරතල් පුතා උදුරාගෙන පැමිණෙනවා දේවියගේ පපුවට තුරුල් වෙලා ආදරණීය පුතාව එකපාරටම උදුර ගන්නවා චත්තපාණි රජුරු උදුරාගෙන යන චත්තපාණි රජුරු මේ මට මස් තින්නේ හොඳ රසවත් මාංශයක් තියෙනවා කියලා හිතාගෙන අර පුංචි පුතාව එකපාරටම උඩ දාලා තමන්ගේ ඉනින් ඇදලා ගන්නවා කඩුව කෙලින් සිටවල පුංචි පුතා උඩ දාලා ඊට පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ වැළපෙන අතර නිවසෙහි පින්බර අම්මා පිය රජතුමා පුතු ගැන සිටිවිලි නිම්මා අරගෙන කඩුව එහි ගොඩ උඩ අත නම්මා සුරතල් පිළිංගා පින්වත උඩ දැම්මා වැටුණා කඩුව උඩ ආදරණීය පුතා හිල්විගෙන බසී නොමැතිව සොඳුරු කතා පින්වත දෙපළු වෙන්නට මෙන් දුකක ගොතා පිය රජු කඩුව හිල් කෙරුවා පුංචි පුතා අම්මාගේ උණුසුමින් ඇදලා ගන්න ආදරණීය පුංචි ලේ කැටි පුතාට තාත්තා මොකද කරන්නේ ඇයි මට මස් නැත්මේ හොඳ මාංශයක් තියෙනවා කියලා හිතාගෙන අසපිත අරගෙන කිලින් සිටවලා පුංචි පුතා උඩ දාලා හිල්ුණාට පස්සේ ඊළඟට අර අපේ පුංචි පුතාගේ අම්මා තමන්ගේ පුතා ගැන දුක්ුනේ මේ විදිහටයි දස මාසයක් මා කුස තුල සිටිය පුතා ඔබ හින්දාම මගේ කුස පිලිසිඳුන පුතා මගේ පන වගේ මා ඇති දැඩි කෙරුව පුතා කුමටද සාමිනේ අරගෙන යන්නේ පුතා මොනතරම් දේවල් කීවත් මොනතරම් දේවල් ඇසුවත් අර පව්කාර චත්තපාණි රජුරෝ එතනින් නැවතුනේ නැහැ පුංචි පුතා හිල්ුණාට පස්සේ ලෝහිත ධාරාවක් ගලාගෙන යද්දී ලේ ගංගාවක් ඊළඟට සිද්ධ වන්නේ කුමක්ද කියලා බලමු අල්ලාගෙන කුඩා දෙපයින් පවසනවා මේ මස්තියෙන්නේ යනුවෙන් මොර දෙනවා උල්ලා පුතා දෙපයින් පෙර වද දෙනවා පින්වත අරක් ඇමියට දැන් අමතනවා පුංචි පුතා වරක් දෙවරක් මහ හයියෙන් හොල්ලලා පින්වතුනි අරක් ඇමියට කතා කරලා මෙහෙම කියනවා එම්බල මෙතෙක් වේලා සිට හිතා පිය මින් පසුවක් හැමදම මස් හොයා පිය නැතහොත් මගෙන් තෝ දඬුවම් ලබා පිය මේ පොඩි එකා අරගෙන ගොස් උයා පිය පිම්බර පුතා මේ විදියට මස් කරන්න බාර දුන්න වේලාවේ අරක් කැමියගේ ඇස් දෙකෙන් සට ගාලා කඳුළු ගුලි කඩාගෙන වැටෙනවා පුංචි රෝස පාට මල් කැකුලක් වාගේ ඉන්න මේ පුංචි පුතාව කෑලි වලට කපන්නේ කොහොමද මේ පුංචි පුතා උයන්නේ කොහොමද කියලා කෙසේ වෙතත් රජතුමාගේ රාජනීතිය දාන්න බැරි නිසා එදා අරක් කැමියගේ ඇස් දෙකෙන් කඳුළු ගුලි කටාගෙන වැටි ළඟට සිද්ධ වන්නේ
යන හැම තැනම කඳුලැලි නෙත ගන්නා ඒ නිසයි සියලු දුක් හිංසා ඇතිවන්නේ අරගෙන මස් ගපන කොටයක් සැරසෙන්නේ සුරතල් පුතෙක් සිරියහනෙද මේ ඉන්නේ යන එන හැම තැනම කඳුලැලි නෙත ගන්නා මගේ දරුවෙක් වගේ මට නම් වැටෙන්නා උන්සා දකුණු අත එයිවර ගනිමින්නා සුරතල් පුතුගේ බෙල්ලට පාරක් දුන්නා මුළු දඹදිව පුරවරයම කඳුළු බර වුණා වේදනාව වේදනාව ලොවට සැලුණා අරුණය ලොවට කියමිනා පුංචි පුතුගේ දෙල්ලෙදා කඳින් වෙන්නොනා ගලපෙන්නේ කඳුලැලි පෙරාගෙන නතන වතාවක් නත පය ඉක්මී ගසන වෙනදා තුරුන් උනාලි කියාගෙන අද ඒ පුතන් තමස් දෙක පියාගෙන ඉවසිය නොහැක මේකින් විස ගන්නා තව පින පිළිබඳව යලි යලි සිතමින්නා අරගෙන අල්ලා දකුණු අතේ ඇස්දක වසමින්නා පොඩි අත කැපී යන්නට පාරක් දුන්නා කුසියලේ තෙතිමිලා පවතිනවා පින්නත වම්මතත් සිරුරෙන් වෙනවා මීලස කැලි කැලිව පුතු සුන්ගෙනවා තව තව සුරං දුන්නට රජු සැරසෙන තමන්ගේ ආදරණීය පුතා මේ විදිහට විනාශ කළ දාලා පපුවට අත් දෙක ගසා ගනිමින් හදද්දී මුස්සියේ කෑලි කෑලි වල තමන්ගේ පුතා කැපෙනවා නේද කියලා හිතාගෙන අර ආදරණීය අම්මා හිතාගෙන දුක් වුණේ මේ විදිහටයි නුඹ පොඩි කාලේ මගෙන් තෙන්නත තෙල්ලාරන් පුතුගේ මතකද නැලෙව්වා පපුවට තියන් පුතේ අද නුඹ පියා නුඹ ගැන සුදු නමුදු පුතේ මතු ජාතිය මගේ කුසයි පියුදියන් පුතේ දුන් පුතුනි ඉවසන්නට කඳුළු සැලෙනවා වේදනාව මාරිද නුඹේ පියා කලවරකට මම වැළපෙනවා අම්මා අසරණයි කඳුළු සලනවා කොතනද ගියාද පුතුනි ඇහෙද මගේ දුක ඉවසන් කොහොමද මට අද දුන් දුක නුඹ හොඳ ජාතියක ඉපදෙන්නේ නැහැ සැකම් එනවද නුඹ යන්නට මට සිහිනෙන් දැක
ඉවසිනු එක මගේ අතගිනි දවන් පුතේ අම්මා සමග නුඹ තරහා නොවෙන් පුතේ මේ වේදනා නැති වෙන්නට මගෙන් පුතේ සීනෙක්වත් නැවිත් මටයි නැහියම් පුතේ මේ විදියට අර ආදරණීය අම්මා හඬා වැටෙtti අරක් කැමියා පින්වතුනි කුංචි පුතාගේ සිරුරට එහි පොඩි සිරුර ලුණු දියා එකින් වෙනවා තුන පාමිරිසුනේ මුසු වෙනවා ඉපතුන පුතා දැන් ලිට උඩු රත්න වෙනවා මවුණු සුමයනවා කෙදියට මහල්ලෙන් අහන කියන හැම හදවතක්ම වේදනාවෙන් වේදනාවට පත්වල ඇත් දෙකට කඳුළු පුරවාගෙන මේ ශෝක උතාන්තය සිදුවන්නේ කවර හේතුවක් නිසාද පින්වතුනි? කෙනෙකුගේ අදෝගේ දාර්ශනික ක්‍රියාකලාපේ නිසා මෙතකින් මාවන මෙහි අවසානයේ කුමක්ද කියලා අපි බලමු. ලෝකයේ පිළිබඳව නිවිය කිසිවක් දන් පවතයි නිතරම නිරිදවා තන දුන්නේ අංගරේ පිසිනයි දැන් සිත යොදවන් සුරතල් තුතුගේ මත් දැන් මා රජු කන් ඉවසා ගන්න බැරි වේදනාත්මක අවස්ථාව ලෝකයට උදා වුණා. උණු කඳුලරි ධාරාවක් ලෝකේ පුරාම තමන්ගේ ලේන් මතින් ඇතිදැඩි වුණු කුංචි පුතෙක් මරාගෙන කන අවාසනාවන්ත කාලය මේ විදියට ලැබුණා. රාමිර නිසා හොඳ නොමත් නොම දන්නා ඉරදා චත්ත පානි රජු වෙනසෙන් දෙතියත නොවන සිදුවීමක් සිදුවෙන්නා පියමා රජෙක් තම පුතුගේ මසන් කන්නා මිනිසා නොමිනිසා කරන මිනිසා තිරිසනා කරන සොරා මොනතරම් දරුණු බවට පත් වුණාද? එදා තමන්ගේ පුතා මරුවාගෙන කරන අවස්ථාව තුළ චත්තපාණි රජුවන්ට තද නිදිමතක් දැනෙනවා. ඒ නිදිමත ඇවිල්ලා පැය ගාණක් අවදි වෙලා රජතුමා හැරෙනවා. කොමගේ පුතා කියලා දේවිගෙන් අහනවා. දේවිගෙන් අහනකොට දේවිය දෙවෙනි වතාවටත් එතනම සීයේ නැතිලා බිම වැටෙනවා. සීයාවට පස්සේ අහනවා. ඔබ මොනවද මේ අහන්නේ? ඔබට මතක නැද්ද ඔබ ඊයේ සුරාමතින් හිටපු කරකී දේවාල? එහෙම කියනකොට යාන්තමින් දේවියට මතක් චත්තපාණි රජුරවන්ට මතක් වෙනවා තමන් කරකී දේවාල. නමුත් දේවියට මේ වගේ කොහොඳුවක් උත්තර වෙනවා. දේවිය මාඩු පෙරදන්නේ යමතනවා දේවිය මගේ ළඟට එන්න කියා කියන පීවසිය නැති වෙනවා මත වට යනවා රජ දේවිට කතා කරලා මෙය පවසනවා ආසයි මත දනු සුරිතක් ආසයි පපුව මත පොඩි පුතු නටවන් මගේ පොඩි පුතාගේ
දේවිය මගේ පුතා අරගෙන මෙහින් බීම කිනුර දේවිට අතීතය මතක් වෙනවා. සීය නැතිලා බිමට වැටිලා සී ආවුනාට පස්සේ දේවිය අහනවා චත්තුවානි රජුගෙන් ඔබට මතක නැද්ද? ඔබ ඊයේ බීලේ සුරාමතෙන් ඉන්න වේලාවේ කළ කී දේවල්. එහෙම මතක් කරනු දේවියට මෙහෙම රජතුමා අමනහ යලිත් මේ නරකාදිය පුන්නේ යනුවෙන් කියා දේවිය ළඟ දිවුරන්නේ මෙහෙමයි පින්වතුනි දඹදිව සිදුවන්නේ බණ ඇසුපින් දැන් තනයකි විමසන්නේ මේ සාමා දුක්ගින්නක් ඇතිවන්න හේතුව කිමද ඔබ ඔබගෙන් පවසන්න පියවර තමන්ගේ අදවත් දැනගන්න දරුවෙකු මරා කැහැකි වෙද පවසන්න පින්වතේ අයි මා විමසන පොඩි පැනය සසරෙහි සැරි සරණ කවුරුත් නසරණය මේ පිළිබඳව ඇත්තේ අද බුදු බණය පළමුව සිටිය යුත්තේ අපි ලොව ගැනය ප්‍රකෘතියෙන් ලෝකයේ ජඩත්වය ග්‍රහණය කරන ප්‍රසන්න මාතේ කියන්නේ සාමාන්‍යයෙන් මේ ලෝකේ නරකට නැඹුරුලා තියෙනවා කියන එකයි. ඒබඳු ලෝකයක අපි ධාර්මිකව අධාර්මිකව ජීවත් වෙනවාද කියලා ධර්ම ශ්‍රවණය කළ ඔබම හිතන්න. චත්තපාණි රජුරු දසදාල් ධර්මයෙන් තොරව නරක පැත්තට සිත යොදව කරගෙනමින් එතුමා කළ කී දේවල් තමයි පිංගුතුනි මේ කාව්‍ය වූ ධර්ම දේශනාවෙන් ඔබට ගෙනාවේ. මේ ධර්ම දේශනාව අද ධර්ම දේශනාවක් නෙවෙයි. මීට අවුරුදු 2600කට පමණ පෙර දේශනා කරපු ධර්මයක් අපේ සභාපතිතුමනි. ඒ දේශනා කරපු ධර්මය අදට ගැලපෙන්නේ නැද්ද? අදටත් ගැලපෙනවා. මුළු මහ ලෝකේ පුරාම මත් කුඩු වලින් මත් වලින් විනාශ ස්වභාව ධර්මයට පත් වෙන අවස්ථාවක අපි නිසා මේ කතාව මීට අවුරුදු 2600කට පමණ පෙර බුදුහාමුදුරුවෝ දේශනා කරපු කතාවක්. ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ඛ දුත්තෝ චයෝ නරෝ ලද්ධං ලද්ධං විනාශේති තම්පරා භවතු මුඛං කියලා කිව්වා. බුදුහාමුදුරුවෝ දේශනා කළා. නිසා මේ කරුණ කාරණා තම්පරා ඒ කියන්නේ පිරිහීමට හේතුවක් බවයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඉතින් පැයක වාගේ කාල පරිච්ඡේදයක් මේ හැමදෙනාම පරිම සන්තෝෂයි මොනතරම් කාර්ය බහුල වුවත් අද ධාරානිපාත මහා වර්ෂාවක් අද උදේ ඉඳන්ම මේ මෙන විට වෙනකම්ම මේ ධර්ම දේශනාවට ලොකු කැපකිරීමක් කළා. ඒ නිසා මම හිතන්නේ පෞල්පාද තාමත් ආදර්ශ සම්පන්න බෞද්ධ සමිතියක තරුණ බෞද්ධ සමිතියකයි මේ හැමෝම මේ උතුම් වූ තිංගමට සම්බන්ධ වුණේ. ඊට දිනේ පොසොන්පුර පසළොස්වක පොහෝ දිනයයි. අපේ මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකා දීපෙට වැඩම කළ දා පටන් අද දක්වා මේ නිර්මල බුදුදහම අපට ආරක්ෂා කරගන්නට ලැබුණේ උන්වහන්සේ වැඩපු නිසාමයි. ඒ නිසා උන්වහන්සේ ලොකු ගෞරවයක් අභිමානයක් තිබෙන අද ඊට දවස තුල විහෙර විහාරස්ථානවල නොයෙකුත් ආගමික කටයුතු ඉස්දෙකන දන්සැල්ද බණ භාවනා ආදීද එහැම කටයුත්තක් මේ සිදු කරන්නටත් විශේෂයෙන් මේ පෞල්පාව තරුණ බෞද්ධ සමිතියේ සියලුම පින්වත් ඔබ හැම දිනාටම ඒ වගේම
ආරාධනා කරපු ලැබුව අපේ තුම්බෙනි ප්‍රාදේශ සභාවේ ගරු සභාපති චමින්ද දේදුණු පිටිය මෙතුමන් ඇතුළු හැම දිනාටම මේ රැස් කරගත්තා උදාතර කුසල් ධම්මේතු කොටගෙන ඔබගේට මේ පින් අත්පත් වේවා ඔබගේ ජීවිතේ වාසනාවන්ත වේවා වගේ මේ පින්වත් හැම දිනාගේම නමින් දෙදරම් ප්‍රාර්ථවන්ට ඉදුණ ගුරු දෙමාපිය ඇතුළු සියලු ඥාතීන්ට මේ පින් අත්පත් වේවා මේ පින්වතුන්ගේ ආයති භවයේ වාසනාවන්ත වේවා ඒ අත්ෝ බලාපොරොත්තු වන්නා බෝධියකින් අමා මහ නිවන් සම්පත්තිය ලබා ගන්නට මේ උදාාරතර කුසල සම්බාධර්මයන් හේතු වාසනා වේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. වගේ මේ උතුම් කාව්‍ය ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට පැමුණා ලෝ කුඩා හැම දිනාටම ඔබගේ මෙලෝ ජීවිතේ වාසනාවන්ත වේවා පරලෝ ජීවිතේ වාසනාවන්ත වේවා. තමන් කරන කින රැකී ආරක්ෂාදී විදෙහින්දා ගොවිතැන්පත් ව්‍යාපාර ආදී කටයුතු දරුවන්ගේ අධ්‍යාපනයේ කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත් කර ගන්නට තුන්වන්ගේ ආශිර්වාදය සියලු දෙවි දේවතාවන්ගේ ආරක්ෂා සම්පත්‍ය රැකවරණය සැලසේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. වගේම අපවල් ලෝකයට ආරක්ෂා කරන සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන අල්පේසාගේ මහේසාගේ දිව්‍ය දේවතාවන්ට මේ පින් අත්පත් වේවා. මේ දිව්‍යෝ අපව රැක දෙත්වා අවසානයේදී දෙවියන් සිතන පතන බෝධියකින් අමා මහ නිවන් සම්පත්තිය ලබා ගන්නට මේ උදාාරතර වූ කුසල සම්මා ධර්මයන් හේතු වාසනා වේවා. අපාපටත් මේ පින් බලයෙන් ජාතියක් ජරාවක් මරණයක් නැත්තා වූ සදාකාලික සැප ඇති අමා මහ නිවන් සම්පත්තියම එකම සද්ධර්ම මණ්ඩපයකදීම අප හැම දිනාටම ලැබේවා ලැබේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. උතුම් බුදු බණ නිරන්තරයෙන් දේසෝ දලදා සමිදු සරණයි නුවන් සනහන කැලණිමි උගුණ වෑරදුම් සිලෝමිනි සරණයි සමංගිරිස පහන් කරමින් තැබූ මුනිසිරේ පතුලේ සරණයි නිවන් දක්නා ජාති දක්වා ඔබ සැමට තෙරුවන් ගුණේ සරණයි උතාවන හිරෝ සැඟව ගොස් යලි නැගෙන තුරු බුදු සමිදු සරණයි සදාගත්ගේ පැලට දනුමුණු බුරන් මට දම් ගුවනි සරණයි නිදාගෙන යලි අවදිවන තුරු උතුම් මහා සංඝ ගුණයේ සරණයි සදාකාලින් සදාකාලිට ඔබ සැමට තෙරුවන් ගුණයේ සරණයි පිටවී නැවත එනතුරු ඔබට මුනි ගුණ පිහිට වේවා කරන්නට යන සියලු කටයුතු සිතන අයුරින් සඵල වේවා මින් මතු කරදර උවදුරුටේ දිවියට ලං වේවා බුදුන් දම් සංඝ රුවනේ බලයෙන් සදාකාලී සිත් දේ රකිත්වා නින්ද නොයන දැස් වලට නින්ද දුන්න අම්මා රන්තරුකට වලට ගානෙට උවදන් දුන්න අම්මා පින්නි පිපුල මලක් මගේ හරි පිරිසිදු අම්මා බිතේ බුදුන් පාමුලදී නිවන් දකින්න අම්මා මිතේ බුදුන් පාමුලදී නිවන් දකින්න අම්මා ජීවිතේ අඳුරලනේ ආලෝකය අම්මා මිහිතලයේ පුලුණු ගුණේ දිය උල්පත අම්මා ගතට දිරිය දුන්න පුතෙක් මෙන්න සම්මා
නිවන් දකින් මතු දිනයක පියා සමග අම්මා නිවන් දකින් මතු දිනයක පියා සමග අම්මා සබ්බේතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්දරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනු චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලන්ති සාරද නීරද චන්ද මරීචි කේර සමුද්ද සමද්දිත වීචි තේර නදී ජල වාසනකාරී රාජිත භගවා කුණ්ඩර ගිත්තේ උදහම දෙන අද මෙහි ආවානේ දෙසු කවි බන්නකට හිත පෑවානේ ඒ හිත මත මගු දිවි අවසානේ හිමි වේවා හැමතෙම නිර්වාණේ හිමි වේවා හැමතෙම නිර්වාණේ කරදර බාධක ඉවතට ඒවා දුක් දුන්නත් සංඝා දුරු වේවා සතර අපා දුක් ගිනිද නිවේවා මිතේ බුදුන් දැක නිවන් දකිත්වා මිතේ බුදුන් දැක නිවන් දකිත්වා බුදු සරණ වේවා සඳහන් සරණ වේවා සංඝ සරණ වේවා මිතුම් සරණින් ජයම වේවා දුර්ලභ බුද්ධ පුත්‍රයන් නමः සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන වංගලද්දං බුද්ධ පුත්‍රයන් නමः සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන වංගලද්දං බුද්ධ පුත්‍රයන් නමः දින කීපයක මෙම මහන්සිය අපි හිතුවා මේ වර්ෂාවත් සමග ප්‍රතිබලදායක නැති වේදෝ කියා. නමුත් එම අපිට අපේ උත්සාහය සම්බන්ධව කිසිම කලකිරීමක් ඇති නොවන විදිහට ඔබ වහන්සේ අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන සුමధుර ධර්ම දේශනයක් කාව්‍යමය ධර්ම දේශනයක් අපට ශ්‍රවණය කිරීමට සලසා දීලා අපගේ නැනක පහදලා ඔත්තේම අපේ කනගාටුව චුට්ටක්වත් අපේ හිතවල නැති වෙන පරිදි මේක අපේ හිතවල මල්පල ගන්නලා දුන්නා. ඒ නිසා ඔබ වහන්සේට අපගේ මේ බෞද්ධ සමිතිය සියලු දෙනා වෙතින් ඉතාමත් ගෞරවයෙන් ස්තුතිවන්ත කර සිටිනාගෙන් නමස්කාර කර අපගේ එම පහලම් පාන් කළ හේතු නිසා ඒ වගේම ඔබ වහන්සේටද මේ පින් බලෙන් තව තවත් চিරාත් කාලයක් මෙවැනි සුමధుර ධර්ම දේශනා සිදු කොට මෙවැනි බොහෝ පිරිසකගේ සිත් පහන් සනසාවන්නට চিරාත් කාලයක් ආයි ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපගේ
මේ කර්තගේ තවත් මල්පල ගැන්වීමට අපි ආරාධනා කරා ගෞරවයෙන් තුම්පනේ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමාව මේ අවස්ථාවට මම එතුමාවත් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. මේ එතුමාගේ සැපමිනීමත් අපිට ලොකු ශක්තියක් වුණා. මෙවැනි ධාරා නිපාත වර්ෂාවක් මාර්ගයේ අපි ඇත්තටම සභාපතිතුමනි ඔබතුමාගේ පැමිණීම අපේක්ෂා කරේ නැහැ. එනමුත් ඔබතුමා මෙතෙන්ට පැමිණිලා අපිට මෙවැනි ක්‍රියාවන් තව තවත් දුරට කරගෙන යාමට අපිට ලොකු ධෛර්යයක් ශක්තියක් සිදු කළා. ඔබතුමාට බොහොම ස්තුතියි මේ අවස්ථාවට සහභාගී වීම සම්බන්ධව. මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ඔබතුමාට අපගේ මෙම පිරිසට පොඩි අවධානයක් දීලා තවත් ඔහොම දිරිමත් කරන ලෙසට. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් নমස්කාර පූරක අවසරයි. ඒ වගේම ස්ථානට පැමිණ සිටින මව්වරු පියවරු සහෝදර සහෝදරියන් දෙනාගේම දුව දරුවන් සිදෙනාගේම අවසරයි. ඇත්තටම මට ආරාධනා කිරීම තුළින් මටත් හරි සතුටක් ලැබුණා. මෙවැනි ධර්මදේශනාවක් සමන්දීම් ලැබීම සම්බන්ධව අපේ ඉතිහාසයට ගියොත් එහෙම කන්ද උඩරට සිංහල රාජධානී සමයේ සිටම අපි බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වෙච්ච මිනිස්සු විදිහට අපිට පරම්පරාවක් තියෙනවා, අභිමානයක් තියෙනවා. ඒ වගේම ගත්තට පස්සේ අපට අභිමානවත්භාවය විශිෂ්ට ලෙස දැනෙන්න ඕන. අපේ මේ බල ප්‍රදේශය තමයි වැලිවිට අසන්න සන්න රජ හිමි බිහි වුණ උපත ලැබපු ප්‍රදේශය. ඉතින් ඇත්තටම ඉතිහාසයේ ඉඳන්ම මේ බල ප්‍රදේශය ගත්තාට පස්සේ රජමහා විහාරස්ථාන සමන්විත, ඒ වගේම විහාරස්ථාන රාශියක් සමන්විත, ඒ වගේම ඉතිහාසගත සිද්ධි රාශියකට සමන්විත බෞද්ධ ශිෂ්ටාචාරයක් තියෙන බල ප්‍රදේශයක්. ඉතින් ඇත්තටම අපේ දවසින් දවස ගත්තට පස්සේ අපේ අලුත් පරපුර වෙනත් අතකට යනවද කියලා හිතෙනවා. ඉතින් අපි ඒ මඟ වෙනස් කරමින් අපේ වැඩිහිටියෝ විදිහට මෙවැනි ධර්ම දේශනා පැවැත්වීම, මේ ආගමික වතාවන් සිද්ධ කිරීම ඉතාමත් විශිෂ්ට ලෙස අපි දකිනවා. ඒක තමයි අපේ දරුවෝ පාරවල් අනාගත බාරගින්න දරුවන්ට අපේ ආදර්ශයක් දෙමින් අපි මෙවැනි කටයුතු සෑම මාසයක සොලම සිදු කිරීමට පුළුවන් නම් ඉතාමත් වටිනවා. අපේ මේ ජනතාවාදී පාලනයක් දෙසින්නම තුන්පනේ ප්‍රාදේශ සභාව විදියට අපි හැම විටම සියලුම මේ පුරවැසියන්ට මේ ධාමසික වසන් වල සිද්ධ වෙන සියලුම බෞද්ධ කටසඳාව පූර්ණ අනුග්‍රහය ලබා දෙනවා. ඉතිහාසයේ නම් මේ වෙනකම් අපි ගත්තට පස්සේ අපි බෞද්ධ සංස්කෘතිය පෝෂණය වෙච්චි ඉතාමත් මානසික ගුණාංග තියෙන මිනිස් කොටසක් විදිහට අපිට මේ ලෝකේ අපිට සලකන්නේ. එහෙමනම් අපි මේ පුනරුද්ධ යුගයකට අපි යන අපි ගමන තුළදී අපි හැමෝම සිත පහන් කරමින් අපි වෙනස් විදිහට හිතමින් අපි මේ දරුවන්ට ආදර්ශවත් දෙමින් බෞද්ධ සංස්කෘතියෙන් තවදුරටත් පෝෂණය වෙමින් අපි ඉදිරියට යමු කියන යෝජනා කරමින් සියලු දෙනාටම සුබ අනාගතය කියලා ප්‍රාර්ථනා කරමින් වගේ වචන සුළු අවසන් කරන බොහොම ස්තුතියි. ගරු සභාපතිතුමනි, ඔබටද අපගේ සමිතිය වෙනුවෙන් ගෞරවනීය ස්තුතිය මා පුද කර සිටිනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කිරීමට පැමිණි ඔබ සැමට මම පොඩි නිවේදනයක් දෙනවා. අපි ඔබ සියලු දෙනාටම කඩල වලින් සංග්‍රහයක් කිරීමට පිළියෙල කරලා තියෙනවා. ඒ නිසා ඔබ සියලු දෙනා මේ ස්ථානයේම රැඳී සිටින්න. තව සුළු මොහොතකින් අපිම සංග්‍රහය භුක්ති විඳීමට සලස්වනවා. ඒ නිසා කිසි කෙනෙක් රැඳී යන්නේ නැතුව මෙතනම රැඳී සිටින්න.